හැබැයි ඔබ බලාපං කොට මට පේන්නේ නැහැ ඔක්කොම වශයෙන් තන මෙන්න මෙතන තමයි දැර. හැබැයි හොඳයි. බලපං ඔයාලා පුදු වේදිකාකාරියක්. හැබැයි තන හොඳයි. මේ කිරෝන ඔක්කොට වඩා. මේ බලන්න. ඔයයි බලන්න මම ඔයයිට කැමතියි. දැන් කාලේ උ යක්කුන්ට බයි කවුරුවා. රතරමයි. හැබැයි හොඳයි යකෙක් හරි කමක් නැහැ කියලා තමයි. මෙයයිද? ඔව් ඔව්. මෙයයිද? මෙයයිද? එයයි නෙමෙයි හැමෝම. මෙයයි මට කැමති වෙලා මට කණේ මෙහෙක් කළා. අපේ අම්මෝ සුදු අයියේ එන්නද පංගාවේ ඉඳ ගන්න. එහෙනම් හැබැයි කලබලේ නේ. කලබලේට තමයි ආයේ මට කොට බොලා වෙන්නේ නැතුව ඉන්නේ. ඔව්. එහෙනම් රතරන් අයියේ. හැබැයි අපි නම් කලබලේට ආවා. මොලා දැක්කද අපේ කෙල්ලව? අපි දෙන්නව දැක්කද? මට ටික යන්තම් පේනවා. යන්තම් පේනවා නම් පෙරකාර අයියේ මෙහෙම අරෙන්කෝ. හිතහන්ක මට පේන්නේ. අම්මද වල අනිත් එක ලත දුන්නේ. අයියේ මේ බේරෙන්න මෙහෙම අරෙන්කෝ. එනවා. ඔය ග්‍රීන් පාන බෝඩ් එක ළඟ ඉන්න අයියා වරෙන්කෝ. ඔය ග්‍රීන් පාන බෝඩ් එක ළඟ ඉන්න අයියා වරෙන්කෝ. අපි දෙන්නා පෝරගෙන නැගලා නැග බන්ද බංකෝ. හැබැයි එයා තමයි අයියා වරෙන්කෝ. daa මහතක්කේ වරෙන්කෝ. අල්ලපු ගෙදර අයියත් එක්ක ඇවිල්ලා අපි දෙන්නා පෝරගෙන නැග බංකෝ. හැබැයි හොඳයි. අපි දෙන්නගේ අතපයකට ගහලා කලයකින් හරි කමන්නේ බෑන් වක් කරලා බන්ද බංකෝ. පෝරගෙන නැගලා පොළොවේ පතාගෙන අපෙක්කන හම්බුණා පුතේ. පතාගෙන අපෙක්කන හම්බුණා. එන ඔප්පයි යන්නේ. මේ පුතේ හම්බුණා වැඩි හරි. කෙල්ල කැමති. ඔව්. මොකද කියන්නේ? ඔය කැමති. හැබැයි මෙහෙම කරා. කොහොම කරේ? ඒ ජං කාලේ එහෙම තමයි. ඔව් මෙහෙම කියන්නේ. කෙනෙකුට කැමති කියන්නේ නෑ. රතරන් අයියේ. මොකද? කෙල්ලට දෙන්නම් කවිය. එයා කවියක් කියන්න. ඔව්. දෙන්න ඕන පුතේ. රෝස මලක් වාගේ ලස්සන මොන. ආහා. අම්මා පල්ලා දැක්කම මගේ හිතෙන් ඇදුනේ. උඹල දෙන්න ඕනේ බඩු. කුමාරයෙක් වාගේ පෙනුමට ඉන්න. මමම තමයි ගැලපෙන්නේ මේ පිටකොන්න. යකෝ මං කියන්නේ අනේ බලපෙරේත තෝ බලපන් බොරු පොට්ටෝ කඩොල් පාඩියෝ. තෝගේ හැටි බලන්න. තෝ බලපන් බාහිර වෙන්න පයින් ගහලා වගේ. හොඳයි